කොහොමද? ඔයාලා පිළිගන්නවා ටෙක් විච් YouTube channel එකට. අද ටෙක් විච් YouTube channel එක ඔයාලා ගාලා low budget එකකට PC එකක් හදාගන්න ඉන්න කොල්ලන්ට සුපිරි PC එකක් තමයි ගාලා තියෙන්නේ. ඔයාලට Free Fire Minecraft වගේ games ගහන්න පුළුවන් සුපිරි PC එකක්. ඉතින් මේකේ budget එක හොට shock එකයි. මේ මුළු budget PC එක නෝනවාද වෙන් කරන budget එක තමයි රුපියල් 32000. so ඔයාලා shock කරලා ගියයි. ආපහු රුපියල් 32000ට PC එකක් කොහෙන්ද බං game ගහන්න. ඒ හින්දා තමයි bro මම gaming test එකක් දෙන්නේ. gaming test එකක් විතර නෙවෙයි. මම PC එක කරලා තියෙන කැලේ ටික වල පෙන්නලා ඊට පස්සේම gaming test එක වෙන්න. හරි. එහෙනම් දැන් අපි වැඩේ පටන් ගමු. අපි ඉස්සෙල්ලාම CPU එකෙන් පටන් ගමු. ඉතින් අපි මේකට තෝරගන්නේ i5 4GB CPU එක. මේක ඇත්තට high end එකක් නෙමෙයි. ඒ වුණාට අපිට තියෙන 30k budget එකක් හැටියට මේක තමයි අපිට යන්න තියෙන හොඳම choice එක. ඒ හින්දා මේක අපි ප්‍රොජෙක්ට් කරනවා. මේක ඔයාලට මාකට් එකේ රුපියල් 6000 විතර පර්චේස් කරන්න පුළුවන්. එතකොට අපේ බජට් එකට දැන් රුපියල් 6000ක් ඇඩ් වෙනවා. එහෙනම් අපි දැන් අපේ මදර්බෝඩ් එක පැත්තට යමු. මම මේකට තෝරගන්නේ B75 2 slot motherboard එකක්. මේක බජට් ගේමින් PC වලට නම් හොඳ එකක්. මේක සාමාන්‍යයෙන් සෙට් වෙනවා අපිට. ඉතින් මේකක් මාකට් එකේ මේ වෙනකොට ප්‍රයිස් එක රුපියල් 7000 ගානකට වගේ යනවා. ඉතින් අපි මේ අපේ බජට් එකට රුපියල් 7000ක් ඇඩ් කරමු. ඊළඟට අපි යමු මේකේ ස්ටෝරේජ් එක පැත්තට. මම මේකට තෝරගන්නවා 1TB hard එකක්. මොකද ඒකට ඔයාලට games එක හොඳට ස්ටෝර් කරගන්න ඉඩ තියෙනවා. තව අපි මේකට ස්පීඩ් එකේ වැඩ කරන්න 128 SSD එකකුත් ගන්නවා. SSD එක SATA model එකේ Samsung එකෙන් තමයි යන්නේ. මොකද ඒවා price අඩුයි. 30k budget එකකට ස්පීඩ් එකේ වැඩ කරන්න ඒක හොඳට සෙට් වෙනවා. hard එක 1TB hard එකක් රුපියල් 7900ක වෙනවා. ඉතින් අපි මේකට 8000ක් ඇඩ් කරනවා. තව අපේ SSD එකට 4000ක් විතර යනවා. එතකොට 12000ක් විතර අපේ බජට් එකට එකතු වෙනවා. ඉතින් අපි යමු ඊළඟට අපේ RAM පැත්තට. අපි මේක යූස් කරනවා 4GB RAMs දෙකක්. එතකොට 4GB දෙක 8GB RAM එකක් වෙනවා. මොකද මේ 4GB දෙකක් ගෙවුවා dual channel. එතකොට games play කරද්දී අපිට FPS වැඩි කරගන්න පුළුවන් 10 FPS එකකට. සාමාන්‍යයෙන් මේ වගේ RAM එකක් මාකට් එකේ රුපියල් 2000 විතර පුළුවන්. එතකොට 2000 දෙකක් ගත්තාම 4000ක් විතර අපේ බජට් එකට ආයෙ ඇඩ් වෙනවා. අපි මේක යූස් කරන power supply එක තමයි 450 watt brand new used power supply එකක්. මේකක් මාකට් එකේ රුපියල් 3500 වලට පර්චේස් කරගන්න පුළුවන්. ඉතින් අපේ බජට් එකට රුපියල් 3500ක් ඇඩ් වෙනවා. ඉතින් ඊවරද නෑ තාම ඉවරනේ. මේක අපි ඔක්කොම වල කරන්නේ කාඩ්බෝඩ් එකේ තියෙන නැත්නම් අතේ උස්සන් ඉන්නවා මේක. ඉතින් අපි මේකට කේසින් එකක් තෝරගන්න ඕනේ. දැන් අපි මේකට ලස්සන කේසින් එකක් තෝරගන්නවා. ඉතින් මේකට අපි යූස් කරනවා Falcon brand එකේ 615 brand new කේසින් එක. කොල්ලොන් ලයිට් පොඩ්ඩක් තියෙනක් ගත්තා. ඒකවල ගම්මනේ. ඉතින් අපි මේක රුපියල් 3500 විතර මාකට් එකේ වෙනවා. ඉතින් අපේ බජට් එකට තව රුපියල් 3500ක් දෙනවා. 35000යි. ඉතින් දැන් තමයි ඔයාලා ඔක්කොම බලන් හිටපු ගේමින් ටෙස්ට් එක තියන්නේ. ඉතින් අපි දැන් Free Fire වල ගේමින් ටෙස්ට් එකක් දෙන්න කලින් මම PC එකේ ස්පෙක් ටික පෙන්නනවා. Free Fire එකේ ගේම් ප්ලේ එකක් දෙන්න. ඉතින් boys මේ තියෙන්නේ දැන් අපේ PC එක. ඉතින් මම මේක අදලා තියෙනවා සෙට් කරලා ලයිටින් එක විදිහට අපි දාලා සිංගට ෆෙන්ඩ් තියලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ වෙන මොකුත් එක්ස්ට්‍රා කූලර්ස් මොකුත් දාලා නැහැ. ස්ටොක් කූලර් CPU එක දාලා තියෙනවා. නිකන් normal මේකට ආව ෆෑන් එක තියෙනවා. එච්චරයි. එන මොකුත් දාලා නැහැ. කූලින් වැඩි වෙන්න performance වැඩි වෙන්න මොකුත් කරලා නැහැ. මෙන්න මෙතන තියෙනවා normal cool එක. එච්චරයි. අය මොකුත් වෙන්නේ නැහැ. හරිද? මුත් කියන්න බෑ. මෙන්න මෙතන අපේ 450 power supply එක තියෙනවා. ලස්සන තියෙනවා නේද? මේ ලස්සන කේබල් තියෙනවා. මොන බලන්නේ ආසගුල මුලියක් නේ මොකුත් නෑ. මෙන්න RAMs දෙකක් ගහලා තියෙනවා අපි ගන්නකොට. අනිත් එක keys මොන 4GB RAM දෙකක් ගහලා තියෙනවා. ඊට මෙන්න මෙතන තියෙනවා ගම්මට ලස්සන තියෙනවා අතන. අපේ hard එකක් තියෙනවා දකුණු පැත්තේ ඉන්නේ. මේ ටික විතර මේ තියෙන්නේ. මිනිහා මේක කේබල් එක මැනේජ් කරන්නේ හරියට අපි සබ්බුටු වගේ තියෙන්නේ. ඔන්න බලන්න. නම් දෙකයි ඉන්නේ. හරිද? බලන්න අපි ඊ 500 වලට
අනේ බලලා වෙන්නද මේ කොම් කරලා තියෙන්නේ ඔයාලා වෙන්න නිකන් කාණ්ඩ දෙනවා ඒක නෝනා තියෙන්නේ ඊට කලින් මතක් කරලා මගේ YouTube channel එක subscribe කරන්න ඕනේ කොහොම මතකයි මේ මට සබ් ටිකක් ගන්න ඕනේ එහෙනම් ඉතින් ඔයාලා මට support එකක් දෙන්න ඉතින් මම ඔයාලගේ තව videos වලට ගේන්න උදව් වෙන්න එහෙනම් ඉතින් අපි යමු game එකට මම free fire එක download කරගත්තා මේ ඔයාලා game loop වගේ මේකකින් ගන්න නැත්තම් මේක මේ පොඩ්ඩක් ගන්න බලනවා game loop එකේ ඉච්ච graphic එක මිලන්නේ නැහැ දවුල නැහැ ඉතින් මම මගේ account එකෙන් යන්නේ අපිට මේ අය ඕවා මේ කර යන්න එපා වෙනවා එහෙනම් මම මේ tech with sui කියලා නම දීලා යනවා ආ account එක දැන් ඉන්නේ channel එක යනවා tech with sui අඩෝ වරින්නේ අපෝ characters 12 ඉවරනේ ඉතින් tech sui කියලා tech sui කියලා tech sui හරි sui tech එච්චර නෑනේ අයියෝ වඩලා මම නීතේ පිහි ගන්න දුවවම මොසිනගෙන let's go දෙමු කිසිම වලට පොඩක් ගන්න ඇති ලෙක්ස් නෑ වසන් ටෙක් සුයි කියනවා ඉතින් එක්ස්පීරියන්ස් නේ වෙටර් මම හිරෝ කියනවා තියෙන්නේ ඉතින් යන්නට මට සිටි යන්න තියෙනවා ඉතින් මම යාරටි වෙන්න නෑ වලට දැන් මැච් එක කරවම ආවා අද සිග්නල් අවතිනා කොහෙවත් යන්න බාන්න යන්නට වෙච්ච ලැග් ගන්න නෑ කොට දැන් ෂේප් එක ගියම ගහන්න පුළුවන් මේකෙන් මේ පොඩවා ලැග් එකක් වෙනවාද මේ SSD එක ගහන්න යනවා ඒකයි මේ ලැග් ඉන්නේ SSD එක ගහකට පස්සේ මේ ගේමර් වැඩ බයින්ඩ් ප්‍රමෝෂන් ඒක මම කස්ටමයිස් කරන්නේ හරියට එකේ පොය වෙනවා මේ කීස් මතක ගන්න නැහැ කීස් ගන්න තේ මම ඉස්සරහයි මේ PC එකේ දැන් ගන්න කස්ටමයිස් කරන්න හරියට මොබන එකේ මම චායි වෙන්නේ ගේම් ලූප් රවුල නැහැ නැති මොහින් ගම්මර මේ මගේ ටාගට් එක මචං මේ මගෙන් එකකින් එනිමි මගානේ චෝරණි මචං මෙයා ප්‍රෝ ඇක්ෂන් දාලා යනවා නේ ලැග් එක නැහැ මේ ටක් යද්දි මචං පොඩ්ඩක් ගන්නද මම දන්නා වොයිස් SSD එකෙන් තමයි පොඩ්ඩක් හරි ලැග් යන්නේ නැත්නම් කුපිලියක් තමයි දෙන්නේ කැමරා එක ගන්න පුළුවන් වොයිස් ලැග්ස් නෑ SSD ganti ini gue ini ini kamu macam ini macam ada bicara apa lagi nih pakai screen lawan yang ada pakai screen nih pakai screen nih ini yang produk keys tiga ini juga kan ada untuk nih tadi dia si ini udah si itu kan ada ini si නෑම මොකද මෙලිලා බෝ අම්බේ තියනවා ගන්න කනි තියවා මොකද බෝ තියන්නේ කිසත කරනවා මම තියනවා තුයි කුයිද බෝ වදින්නේ මට මොකද්ද මේ ඩෙස්ටිනේෂන් මාක් කරපු ඉන්නකොට මොකද තියවා යම්මා එක්කා යම්මරමයි ඉතින් අද ලැබුණ පොඩ්ඩක් මේ අතමයි ඉතින් අපි ඒ යම්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බුනේ ඉන්නම් මේ subscribe කරලා තියාගන්න අදදී goodbye ටටා අපි ගියා අදිදී Thank you.